එකත් කලමුට මැවෙන්නේ කුඹුරුව. Hi guys, අද අපි යන්නේ අබුඩාබි වල තියෙන ශ්‍රී ලංකන් නයිට් එකකට. මේක තියෙන්නේ හොලිඩේ ඉන් හොටෙල් එකේ. ඔයාලා දන්නවනේ ලංකාවෙන් පිටේ ඉන්න හැමෝටම ලංකාව ගොඩක් මිස් වෙනවා කියලා. ඉතින් අපි දෙන්නත් ගොඩක් කාලෙක ඉඳන් කතා කර කර හිටියේ මේ ඉවෙන්ට් එකට යන්න කියලා. මේක තියෙන්නේ හැම මාසෙම last Friday. ඉතින් මේ මාසේ අපි දෙන්න හිතුවා 31st Friday එක මෙතනට ගිහිල්ලා enjoy කරන්න ඕනේ කියලා. ඉතින් අපි මේ යන්නේ අබුඩාබි වල හොලිඩේ ඉන් හොටෙල් එකේ තියෙන ශ්‍රී ලංකන් නයිට් එකට. ඉතින් අපි ගිහින් බලමු මොකද එතන වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපි ඩෙස්ටිනේෂන් එකටත් ආවා. අපි යන් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද එතන වයිබ් එක කියලා. When someone asks you which type of music is this one? Okay, thank you. අපි තමයි එතනට මුලින්ම ගිහින් තිබ්බේ. අපි යද්දි කවුරුත්ම ඇවිල්ලා හිටියේ නැහැ. කොහොම හරි අපි ප්‍රිසර්වේෂන් එකක් දාලා තිබ්බ නිසා යාළුවා අපේ ටේබල් එක රිසර්ව් කරලා තිබ්බා. ඉතින් ගිය ගමන් අපි බුෆේ එක වටේ පොඩි රවුමක් දැම්ම අපිට මොනවද කන්න තියෙන්නේ කියලා බලන්න. මුලින්ම තිබ්බේ බ්‍රෙඩ් කෝන් එක. ඊට පස්සේ ශ්‍රී ලංකන් කෝන් එක. මෙතන තිබ්බා ගොඩක් කෑම ජාති, මාළු බැදලා, කට්ලට්, වම්බටු මෝජු, පොල් රොටි, ලුණු මිරිස්, රෝස් පාන්, ඊට පස්සේ ඉන්දියාප්ප, තව තිබ්බා පරිප්පු, සීනි සම්බෝල, අලතෙල් දාලා මේ තියෙන්නේ කකුලු කරි එකක්. ඊට පස්සේ බීෆ්, චිකන්, චිලි පේස්ට්, ඊට පස්සේ thai rice එකක් තිබ්බා. තව කහබත් තිබ්බා. ඊට පස්සේ මේ තියෙන්නේ සැලඩ් කෝන් එක. එතනත් එක එක ජාති varieties ගොඩක් තිබ්බා. එයාලගේ කෑම නම් ඇත්තටම මාර්ම රහයි. බලමු තව තියෙනවා මෙයාලගේ ලයිව් කුකින් ස්ටේෂන් එකක්, ඒ වගේම බෙවරේජස් and තව තියෙනවා මෙතන ඩෙසර්ට් කෝන් එක. අපි ඉතින් මුලින්ම වැඩේ පටන් ගත්තේ බ්‍රෙඩ් ඇන්ඩ් සලඩ් කෝන් එකෙන්. මේ තියෙන්නේ අර මං කලින් කිව්ව ලයිව් කුකින් ස්ටේෂන් එක. මෙතන තිබ්බ කොත්තු, එග් රොටි, ඊට පස්සේ හොපර්ස්, තව චිකන් ඩෙවල්, කටල් ෆිෂ්, ඒ වගේ තව කෑම ජාති කීපයක්ම තිබ්බා.
ඉවර වෙද්දිම මගේ බොන්ඩි ෆුල් වෙලා තිබ්බේ. ඒත් ඉතින් ගේම් එක අතාරින්න බෑනේ. අපි ගියා තර්ඩ් රවුන්ඩ් එකට. කොහොම හරි මේ වෙද්දි මං හොඳටම බන්ඩි ෆුල් වෙලා හිටියේ. ඒත් ඉතින් ඩෙසර්ට් අතාරින්නත් බෑනේ. ඔයාලට මගේ මූණ බලුවම පේනවා ඇති දැන් නම් මට හොඳටම වැඩි. කාලා මත් වෙලා ඉන්නේ. අපි දෙන්නම හුස්ම ගන්න බැරි වෙන තරම් කාලා හොඳටම මත් වෙලා ඉන්නේ. ඉතින් අපි දෙන්නම මේ පිස්සු වැඩ කර සින්දු කිය කාපු ටික පොඩ්ඩක් බහිනකම් එතනට වෙලා එන්ජොයි කර හිටියා.
ඉතින් කොහොම හරි අපි දෙන්න බඩ පැරෙනකම් කාලා එතනින් එළියට ආවා. ඒ විදිහට තමයි අපේ ෆ්‍රයිඩේ නයිට් එක ඉවර වුණේ. ස්පෙෂලි කියන්න ඕනේ කෑම නම් හරිම රහයි. ඔයාලත් අබුඩාබි වල ඉන්න කෙනෙක් නම් මේක try කරලා බලන්න. රසපියා ගත්කලුමඩ මේ වෙන්නේ කුඹුරුව. මෙතන එන්නේ නැති පාට. ඔයාට මොකද හිතෙන්නේ අද දවසේ ගැන? පට සුපිරි. කෑම හොඳයිද? කෑම හොඳයි. දැල්ලු එකේ ලුණු ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි.